ආයුබෝවන් මම ජෝතිර්වේදී සේනග මෙන්ඩිස් මීට දින කිහිපයකට කලින් මම ගුරු මාරුව සම්බන්ධයෙන් වීඩියෝවක් කෙරුවා. එතකොට ඒ වීඩියෝ නරඹපු හුඟක් අය සමහරට විදේශගත වෙලා ඉන්න අයත් ශ්‍රී ලාංකිකයනුත් මගෙන් හුඟක් ප්‍රශ්න අහලා තිබ්බා. දුරකථනේනුත් මැසේජ් වලිනුත් අහලා තිබ්බා. මේ ගුරු මාරුව පිළිබඳව තව ටිකක් විග්‍රහ කරන්න බැරිද කියලා. එතකොට මට කියන්න තියෙන ඉතින් මේ ගුරු ග්‍රහයා කියන ග්‍රහයා ග්‍රහලෝකයේ විශාලතම ග්‍රහයා ඒකම ගුරු ග්‍රහයා ග්‍රහලෝකයේ පුරোহিত විදිහට තමයි හඳුන්වන්නේ. එතකොට රජුන්ටත් උපදෙස් දෙන කෙනා. එතකොට ශ්‍රී ලංකා කේන්දරයේ කුම්භ රාශියට කුම්භ රාශිය අපිට අයිති වෙන්නේ කුම්භ රාශිය 6 වෙන්නට ගුරු ග්‍රහයා පැමිණුණා. ගුරු ග්‍රහයා කියන්නේ 6 වෙන්නට ශ්‍රී ලංකා කේන්දරයේ 6 වෙන්නට පැමිණුණාම මේ ශ්‍රී ලංකා රජයට බලපෑමක් නම් ඇති වෙන්නේ නැහැ. මොකද 6 වෙන්න සත්‍රු ස්ථාන කියලා අපි හඳුන්වන්නේ. එතකොට 6 වෙන්නේ ගුරු ග්‍රහයා උච්ච වුණාම මම ඉස්සල්ලා වීඩියෝවෙන් කෙරුවා ගුරුගෙන් නියෝජනය වෙන්නේ පුරোহিতයා. ඒ කියන්නේ රජුන්ට උපදෙස් දෙන කෙනා. එතකොට දැන් බොහෝ දුරට මම කිව්වේ ආගමික නායකයින්ට බොහෝම නරක කාල සීමාවක් තමයි ඉතිරියේදී උදා වෙන්නේ. මොකද ගුරු ග්‍රහය ඇවිල්ලා දුස්සීල ආගමික නායකයෝ සියලු දෙනාම නීතිය රැහැනට හසු කරගන්නවා. එතකොට මේක සුද්ධ පවිත්‍ර කරන්න තමයි මේ ග්‍රහලෝකයේ පුරোহিতයා එන්නේ කියලා මම කිව්වා. ඒකේ විදිහටම ඉදිරි කාල සීමාවෙදී ඒකේ විදිහටම සිද්ධ වෙනවා. ඔබට ඒක බලා ගන්න පුළුවන්. ඒකම රජයට යම් කිසි ප්‍රශ්නයක් වෙනවාද කියලාත් අහලා තිබුණා. නමුත් රජයට එහෙමටම කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආගමික නායකයින්ට තමයි ඒකේ බලපෑම තියෙන්නේ. බොහෝ දුරට මේ ප්‍රඥාවට කාරක ග්‍රහයා 6 වෙන්නේ ගමන් කරනකොට ප්‍රඥාවට හොඳ කාල සීමාව ප්‍රඥාව තියන අයට බොහෝම හොඳ කාල සීමාවක් ඉදිරියේදී උදා වෙනවා. ඒ කුම්භ රාශිය ගැන මම කතා කරුවේ ශ්‍රී ලංකා කේන්දරයේ කුම්භ රාශියට අයිති වෙන හින්දා. ඒ හින්දා විශේෂයෙන්ම ආගමික නායකයන් බොහෝ දුරට කල්පනාකාරීව නීති අනුකූලව තමන්ගේ වැඩ කටයුතු කරුවා බොහොම හොඳයි. ඒකම මම කිව්වා මෙන්න මේ ලග්න ටික බොහොම ප්‍රවේශම් වෙන්න ඕන. ගුරු මාරුණා කියලා මේ තමන් මේ සනසිල්ලක් යම් තාක් දුරට ලැබුණත් මෙන්න මේ රාශි ටික ලග්න ටික බොහොම පරිස්සම් වෙන්න ඕන. මේෂ ලග්නය, මීන ලග්නය, කුම්භ ලග්නය, සිංහ ලග්න හිමියෝ බොහොම කල්පනාවෙන් වැඩ කටයුතු ටික කරන්න ඕන. මොකද සෙනසුරු ඒ රාෂ්ටකයක් ගත කරමින් ඉන්නවා. සෙනසුරුට වැඩක් නැහැ. ඒ මාරු වීම සෙනසුරු කියන්නේ පාපයට දඬුවම් දෙන ග්‍රහයක්. ඒකට විශ්වාස කරන්න එපා. තමන් ආගමානුකූල ජීවිතය තවදුරටත් ඉදිරියට ගෙනියන්න ඕනේ. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන දරුවෙක් ඉන්නවා නම් මේෂ ලග්නේ, මීන ලග්නේ, කුම්භ ලග්නේ, සිංහ ලග්න හිමි දරුවෙක් ඉන්නවා නම් බොහොම කල්පනාකාරීව ඒ දරුවට අධ්‍යාපන කටයුතු වලට උනන්දු කරවන්න ඕන. නැත්නම් අධ්‍යාපනයට බාධක ගැටලු කඩා කප්පල් වීම, මතක ශක්තිය හීන වීම, හිතුවක්කාර මුරණ්ඩු ගති පැවතුම්, ලෙඩ දුක් ඒ වාගේ දේවල් ඇති කරලා අධ්‍යාපනයට දුර්වල කරන එක, අධ්‍යාපනයට බාධක ගැටලු ඇති කරන එක තමයි සෙනසුරු ග්‍රහයාගේ හැටි. ඒකම අපි මේ වැඩිහිටියන්ටත් මේෂ ලග්න, මීන ලග්නය, කුම්භ ලග්නය, සිංහ ලග්නය අයිති වැඩිහිටියෝ බොහොම කල්පනාකාරී වෙන්න ඕනේ. සිත් ඇවුල්, කලකිරීම, මානසික පීඩාගෙන දෙන සිදුවීම්, වැටීම්, තැලීම්, හදිසි අනතුරු, ලෙඩ දුක් ඒකම දුරදිග නොබලා කරන වැඩ කටයුතු වලින් අලාභ පාඩු අපහාස ලැබීම් වගේ දේවල් ඇති කරනවා. රැකියාවේ හෝ ආදායම් මාර්ගයේ ප්‍රශ්න ගැටලු, නීති ප්‍රශ්න, නීති ගැටලු, සතුරු බලවේග ක්‍රියාත්මක වීම ඒ වගේම තමන් වහන්සේලාට හුඟක් දුරට මේ වෙන්නේ නම් සිත් ඇවුල්, කලකිරීම, මානසික පීඩාගෙන දෙන සිදුවීම් තමයි වෙන්නේ. මුදල් ආයෝජනය කරලා කරන කටයුතු වලදී අලාභ පාඩු සිද්ධ කරගන්න වෙනවා. තමන් ළඟ සිටින අය තමන්ව මුලාවටපත් කරලා පැනලා යන කාල සීමාවක් තමයි මේ ලග්න හිමියන්ට ඇති කරන්නේ. ඉතින් බොහෝම කල්පනාකාරීව ඒ වැඩ කටයුතු ටික කරන්න ඕනේ. රැකියාව කරන තැන බොහොම කල්පනාකාරීව ඉක්මන් කෝපය ඇති කරගන්නේ නැතුව ඉවසීමෙන් වැඩ කරගන්න ඕනේ. ඒකම වැටීම්, තැලීම්, හදිසි අනතුරු, ලෙඩ දුක්
ඇස්වහ කටවහ දෝෂ පවා ඇති කරන කාල සීමාවක්. ඉතින් මේෂ ලග්න, මීන ලග්න, කුම්භ ලග්න, සිංහ ලග්න හිමියොන් බොහොම කල්පනාකාරීව මේ වැඩ කටයුතු ටික කරගන්න. මේෂ ලග්නයටන් සෙනසුරු ඒ රාෂ්ටකය ආරම්භ වුණා පමණයි. මීන ලග්නෙටත් ඒ හා සමානයි. කුම්භ ලග්නෙට තව 2027 මැයි විතර වෙනකන් ඒ රාෂ්ටක තත්ත්වයේ තියෙනවා. අවුරුදු 7මාරක ඒ රාෂ්ටකයක් අවසාන අවුරුදු 2මාර තමයි. 2මාරෙන් තව අවුරුද්දක් විතර තමයි තියෙන්නේ. බොහොම කල්පනාවෙන් කුම්භ ලග්න හිමියෝ පරිස්සම් වෙන්න ඕනේ. එතකොට සිංහ ලග්න හිමියන්ට සෙනසුරු ලග්න අෂ්ටම ඒ රාෂ්ටකයක් කියන්නේ වැටීම් තැලීම් හදිසි යනතුරු සිංහ ලග්න හිමියන්ට ඇති කරනවා. මොකද ලග්නාධිපතිගේ සතුරෙක් තමයි සෙනසුරු. සතුරු බලවේග ඇති කරනවා. වැටීම් තැලීම් හදිසි යනතුරු වෙළඳ ව්‍යාපාර එහෙම කරන අය බොහොම කල්පනාකාරීව ඒ වෙළඳ ව්‍යාපාර කරන්න ඕන. මහා ලොකු ආයෝජන කරන්න යන්න හොඳ නෑ මේ අවස්ථාවේ. ඉතින් තමන් බොහෝම ඉවසීමෙන් වැඩ කටයුතු ටික කරගන්න ඕනේ. ඉතින් තමන්ගේ ආගමානුකූල සාත්වික ප්‍රතිකර්ම කරගන්න, අඩියක් පස්සට ගන්න, රණ්ඩු සරුවල්, ගෙදර දොර රණ්ඩු සරුවල් වලට යමු යන්න එපා. බොහොම කල්පනාකාරීව තමන්ගේ වැඩ කටයුතු ටික කරගන්න. විශේෂයෙන් මම මේ පොදුවේ තමයි මේ ලග්නවලට පලාපල කතනයක් කෙරුවේ. නමුත් තමන්ගේ පුද්ගල කේන්ද්‍රයක් පරීක්ෂා කරගන්න ඕන අවුරුද්දකට සැරයක්වත්. එතකොට මේ පුද්ගල කේන්ද්‍රයකට, පුද්ගලික කේන්ද්‍රයකට පමණයි හරියටම පලාපල කියන්න පුළුවන්. මම මේ දල වශයෙන් තමයි මේක ප්‍රකාශ කරුවේ. අනිත් ලග්නවලටත් ඒ තමන් ගත කරන මහ දසාවල්, අන්තර් දසාවල්, ඒ රාෂ්ටක අපලු පද්දව තියෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගෙත් අනිත් ලග්න හිමියන්ටත් ඒ මහ දසාවල්, අන්තර් දසා නරක නම් ඒගොල්ලන්ටත් මේ මං කියපු ටික ඒගොල්ලන්ටත් බලපානවා. විශේෂයෙන් මං කිව්වේ මේෂ ලග්න, මීන ලග්න, කුම්භ ලග්න, සිංහ ලග්න හිමියන්ට පමණයි. අනිත් අයගෙත් තමන්ගේ පවුලේ ජ්‍යොතිර්වේදියා ලවා අවුරුද්දකට හෝ සැරයක් තමන්ගේ කේන්ද්‍රය පරීක්ෂා කරගෙන තමන්ගේ ආගමානුකූල සාත්වික ප්‍රතිකර්ම කරනවා නම් වඩාත් හොඳයි. විශේෂයෙන්ම දුගී මගී මහලු යාචකයට දානමාන ඇඳුම් පැළඳුම් වලින් දන් දීලා අතහැරීම පුරුදු වෙනවා නම් බොහෝම මේ අපලු පද්‍රව බලපානවා බොහොම අඩුයි. තමන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව ගමන් කරන හුඟක් අයට මේ අපලු පද්‍රව අඩුයි. එතකොට එහෙම බෞද්ධයින්ට පමණක් නෙමෙයි සියලුම ආගම් වලට කියලා තියෙන හොඳ දේවල්. ඉතින් ඒවා ඒ විදිහට අනුගමනය කරනවා නම් තමන්ගේ ආගමානුකූල සාත්වික ප්‍රතිකර්ම කරනවා නම් බොහෝ දුරට මේ අපලු පද්‍රව අඩු වෙනවා. ඉතින් නැවත වීඩියෝකින් නැවත හමු වෙනතුරු ඔබ සැමට ආයුබෝවන්. තෙරුවන් සරණයි.